සුබ දවසක් ඕගොල්ලන්ට. අද මම ගෙනල්ලා තියෙන්නේ සංඛ්‍යා රටා ගැටලු 4ක්. බලමු පළවෙනි ගැටලුව. මේකේ හොයන්න තියෙන්නේ A B. බලන්න මේ පළවෙනි රූපය. මේකේ 81 ආව හැටි තමයි බලන්න ඕන. බලන්න 1 වැඩි කරලා 3ෙන් 3 එනවා. 3 වැඩි කරනවා 3ෙන් 9 එනවා. 9 වැඩි කරලා 3ෙන් 27 වෙනවා. 27 වැඩි කරාම 3ෙන් 81 වෙනවා. ඒ කියන්නේ 3ෙන් 3 ගුණාකාර වලින් යන ගැටලුවක්. එහෙනම් ඒ වගේම දෙවෙනි රූපේ බලන්න 3 වැඩි කරනවා 3ෙන් 9 එනවා. 9 වැඩි කරනවා 3ෙන් 27 එනවා. 27 වැඩි කරනවා 3ෙන් 81 වෙනවා. 81 3ෙන් වැඩි කරාම එනවා 243. එහෙනම් ඒ කියන උත්තරේ මොකද්ද? 243. හරි. ඒ විදිහට මෙතනත් බලන්න 9 වැඩි කරනවා 3ෙන් 27 එනවා. 27 වැඩි කරනවා 3ෙන් 81 එනවා. 81 වැඩි කරනවා 3ෙන් 243 එනවා. 243 3ෙන් වැඩි කරාම B කියන උත්තරේ එනවා. 243 3ෙන් වැඩි කරාම 729ක් එනවා. නම් උත්තරේ B කියන උත්තරේ 729. A කියන උත්තරේ 243. හරි. අපි බලමු ඊළඟ ගැටලුව. බලන්න ත්‍රිකෝණ තුනක් තියෙනවා. මැද තියෙනවා 64. තුනේම අපිට හොයන්න තියෙන්නේ මේ A කියන එක. වටේ තියෙන ඒවා තියෙන්නේ 1 තියෙනවා, 4 තියෙනවා, 16 තියෙනවා. ඊළඟ ත්‍රිකෝණෙත් බැලුවම 1 තියෙනවා, 4 තියෙනවා, 16 තියෙනවා. මේකේ 1 4 තියෙනවා, 16 නෑ. එහෙනම් A කියන එක වෙන්න ඕනේ 16. එහෙනම් උත්තරේ A කියන එකේ 16. හරි සරල ගැටලුවක්. මේ වගේ සරල ඒවාත් වෙනවා පිළක් අයට හිතා ගන්න බැරි වෙනවා. හරි අපි ඊළඟ ගැටලුව බලමු. බලන්න මේ ගැටලුව දිහා. මේ ගැටලුවේ අපිට හොයන්න තියෙන්නේ A B C. මේකේ අපි එන පිළිවෙල අඳුර ගන්න ඕනේ. එන රටාව මේ අපිට පේනවා මේ 18යි 22යි එකතු වුනහම 40 එනවා. හරි. ඒ වගේම 18යි 14යි එකතු වුනහම මේ 32 එනවා. ඒ වගේ මේ 14යි 8යි එකතු වුනහම 22 එනවා. 8යි 6යි එකතු වුනහම 14 එනවා. ඒ විදිහට තමයි මේකේ එන රටාව හැදිලා තියෙන්නේ. හරි. ඒ විදිහට ගත්තහම මේ 40යි 32යි එකතු වුනහම තමයි C කියන එක එන්නේ. 40යි 32යි කීයද? 72යි. එහෙනම් C කියන්නේ කීයද? 72යි. එහෙනම් අපිට B කියන එක හොයන්න පුළුවන් 22යි 32යි එකතු වුණා. දැන් B කියන එක 22 එකතු කිරීම 32. 54යි. එහෙනම් B කියන්නේ 54යි. ඊට A කියන එක අපිට හොයන්න පුළුවන් මෙන්න මේ 14යි මෙන්න 22යි එකතු වුණාම තමයි A කියන එක එන්නේ. එහෙනම් A කියන්නේ 36යි. පැත්තලිය වෙන්නේ.
ඒ කියන්නේ 36යි. හරි අපි ඊළඟ ගාන දැන් බලමු. බලමු ඊළඟ ගැටලුව. මේක අපිට හොයන්න තියෙන්නේ මෙතන. ඒ වගේම අපි හොයාගන්න ඕනේ මෙන්න මේ දෙක ආපු විදිහ. මේ දෙක කොහොමද ඇවිල්ලා තියෙන්නේ? මෙන්න මේ 18 26ට එකතු කරාම එන උත්තරේ දෙකෙන් බෙදන්න. එතකොට 22 එනවා. 18යි 26 කියන්නේ කීයද? 44යි. 44 දෙකෙන් බෙදුවාම අපිට එනවා 22. ඒ වගේම බලන්න 10යි 14යි එකතු කරාම අපිට එනවා 24. 24 දෙකෙන් බෙදුවාම එනවා 12. උත්තරේ 12 එනවා. ඒ විදිහටම අපිට මෙතන උත්තරේ ගන්න පුළුවන්. 6යි 8යි එකතු කරලා දෙකෙන් බෙදුවා. 6යි 8යි එකතු වුණාම 14යි. 14 දෙකෙන් බෙදුවාම 7යි. උත්තරේ 7යි. බලමු ඊළඟ ගැටලුව. බලන්න මේ ගැටලුව දිහා. මේකේ අපිට හොයාගන්න ඕනේ මෙන්න මෙතන උත්තරේ. බලන්න 24 3ෙන් බෙදුවාම 8 හම්බ වෙනවා. 3 වරක් 8 24යි. 36 3ෙන් බෙදුවාම 12 වෙනවා. 3 වරක් 12 36යි. හරිද? 48 3ෙන් බෙදුවාම 16 එනවා. හරිද? ඒ වගේම මෙන්න මේ 8 බෙදනවා 4ෙන්. 2යි උත්තරේ. 12 බෙදනවා 4ෙන් 3යි උත්තරේ. 16 බෙදනවා 4ෙන් එන උත්තරය කීයද? 4. හරි.